වනකම් අද අපි සිංහල භාෂාවේ නාමපද දෙකක් සම්බන්ධ කොට කතා කිරීමේදී යි භාවිතා කිරීමට සමාන වචන ඉගෙන ගනිමු. උදාහරණයට සිංහලෙන් සම්බෝලයි බතුයි අම්මයි තාත්තයි අනේ ආකාරයට යෙදෙන වචනේ බලමු. එම යෙදීමට සමානව දෙමළ භාෂාවෙන් භාවිතා කරනවා. මෙන්න භාවිතා කරන ක්‍රමවේදය ගත්තාම ඌ යන සවුන්ඩ් වලින් අවසන් වන පදයකට ඌ අක්ෂරය දාලා යොදන්න පුළුවන්. අයි වලින් අවසන් වන වචනවලට දාලා දාන්න පුළුවන්. කෙටි සංයෝග නම් අවසන් අක්ෂරය හල් කරගෙන යෙදීම තුලින් එම පද සාදා ගන්න පුළුවන්. උදාහරණයක් අම්මා අම්මාවුම් තම්බි තම්බියුම් පැල් පැල්ලුම් මෙලෙස අපට ඉගෙන ගන්න පුළුවන්. තවදුරටත් ඔබ මෙවැනි දේවල් ඉගෙන ගන්න ඕන නම් Learn Tamil with Raslan යන YouTube channel එක subscribe කර follow කරන්න. ස්තුතියි.